අද අපිට ඇවිල්ලා තියෙනවා 6 TV එකක්. ඇවිල්ලා ඩිස්ප්ලේ ප්‍රශ්නයක් තියෙනවා. ඩිස්ප්ලේ කියන්නේ පවර් කේස් එකක්. පවර් ආපු ගමන් ඩිස්ප්ලේ එක එනවා. ඇවිල්ලා එකපාර නැති වෙලා යනවා. මේක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. මම බලන්න මෙතන පවර් දැන් පවර් ඇවිල්ලා තියෙන්නේ මේ TV එකට. අපි බලමු ඔන් කරලා. ඔන් කරාට පස්සේ එකපාර මේ විදිහට ඇවිල්ලා ඩිස්ප්ලේ එක නැති වෙලා යනවා. මම ආයෙ පෙන්නන්නම්. මෙතන ආයෙ පවර් ඔෆ් වෙනවා. ඔන්න ආයෙ පවර් ඔෆ් වුණා. දැන් ආයෙ පවර් ඔන් කරාට පස්සේ ආයෙත් ඔන් බලන්න ඩිස්ප්ලේ එක ඇවිල්ලා එකපාර යනවා. මේක තමයි මේ TV එකේ තියෙන ප්‍රශ්නේ. මේක LED TV එකක්. මේක ගෙනාවේ මේ ප්‍රශ්නේ තියෙනවා කියලා තමයි කස්ටමර්. ඉතින් අපි බලමු මේ TV එකේ මේ ප්‍රශ්නේ සාර්ථකව අපි කොහොමද අවසන් කරන්න කියලා. මම පවර් එකෙන් ගලව ගත්තා. ඔයාලට පේනවා ඉතින් මම TV එක ගලවගෙන තියෙන්නේ මේ වෙලාවේ. ප්‍රශ්නේ තියෙන්නේ බෝඩ් එකේ ගොඩක් කැපැසිටර් ඉදිමිලා තියෙනවා. කැපැසිටර් 10කට වැඩි ඉදිමිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ කොහොම වගේ ඉදිමිලා තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකක් දාලා තවත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා බලලා අපි කොහොමද මේක රිපෙයාර් එක කරන්න කියලා තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන අපි රිපෙයාර් එක කරන අවස්ථාව, රිපෙයාර් එකේ ප්‍රොසෙස් එක කොහොමද යන්නේ කියලා. Damaged capacitor, remove and replace. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් රිපෙයාර් එක කරලා අවසන්. රිපෙයාර් එක සාර්ථකව අවසන් කරලා තියෙන්නේ. මේ එනකොට TV එක ඔන් වෙලා ඩිස්ප්ලේ එකත් ඔන් වෙලා තියෙන්නේ. ඉතින් TV එක මේ වෙලාවේ TV මෝඩ් එකේ තියෙන්නේ වලට පේනවා ඇති. TV එකේ මේ තිබුණු ප්‍රශ්නේ කැපැසිටර් වල තිබුණ ප්‍රශ්නයක්, ඩයෝඩ් කීපයක ප්‍රශ්නයක් තිබුණා. ඒ ටික නිවැරදිව අපි රීප්ලේස් කරාට පස්සේ වලට පේනවා ඇති දැන් TV එක ඉතාමත් සාර්ථක විදිහට රිපෙයාර් එක කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන මෙනු එකටත් එනවා. ඔයාලට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් TV එකේ. ඉතින් මේ වගේ TV, CRT TV, LED TV මේ වගේ TV රිපෙයාර් කරන්න තියෙනවා නම් ඒ වගේම විදුලි උපකරණ, ජංගම දුරකථන සියලුම දේවල් අලුත් වැඩියා කටයුතු කරනවා. අපි ඉතින් අරන් එන්න ඕනම රිපෙයාර් එකක් සාර්ථකව අපි නිම කරලා දෙනවා.